ස්වර්ගික පියාණනි ඔබට අපි ස්තුතිවන්ත වෙනවා අපට ශාරීරික ආධ්‍යාත්මික ජීවිතයක් ලබා දීම ගැන. පියාණනි අපි එක සිතකින් මේ පෙළෙස රැස් වෙලා හත්වෙනි ආඥාව තුල ඔබගේ ප්‍රේමයේ ගැඹුර ස්වාමිනී ඔබගේ ඒ කැමැත්ත තේරුම් ගැනීමට අපි සූදානම්ව සිටිනවා. පියාණනි අද උදෑසන අපට ඔබ වහන්සේගේ අනුග්‍රහය දුනු මැනව ස්වාමිනී බැටළු පැටවානන්ගේ පිළිතුරු මනමාලිය ලෙස මෙලොව ඉදිරියට යාමට ඔබගේ සියලු කරුණාව, ප්‍රේමය, පෝෂණය, ධෛර්ය, ශක්තිය අපට දුනු මැනව. පියාණනි බලවත් හස්තයට මේ කාලය අපි බාර කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි අපි අධ්‍යයනයට යමු. අපි 10 වෙනි ආඥා 10 7 වෙනි ආඥාවේ අනාචාරයේ හැසිරෙන්න එපා කියන මේ පාඩම තමයි හදාරන්නේ. මේක ආචාර්ය ආබ්‍රහම් පාගේ 7 වෙනි පොතෙහි තිබෙන මාතෘකාවක්. අද දවසේ අපි ගැඹුරින් සොයන්නට යනවා ශුද්ධ වූ වස්ත්‍රය සම්බන්ධයෙන්. අපි එළිදරව් 21 සහ 22 වෙනි පරිච්ඡේදවල කලින් දැක්කා ආරම්භයේදීම මිදිම ඉතිහාසයේ සම්පූර්ණ වීම සහ බැටළු පැටවානන්ගේ මනමාලිය ප්‍රකාශ වීම. ඇතම බැටළු පැටවානන්ගේ මනමාලියේ මේ විශේෂිත වස්ත්‍රය අඳිනවා. මංගල වස්ත්‍රය. සියලුම කිතුණු හැටියට අපි දන්නවා මංගල වස්ත්‍රය පළඳන්නට අවශ්‍ය බව. ඉතින් අවසාන කාලයේදී බැටළු පැටවානන්ගේ මේ මහා විවාහයට සම්බන්ධ වීමට මේ මංගල වස්ත්‍රය වැදගත්. ඒ නිසා 7 වෙනි ආඥාව ඇත්ත වශයෙන්ම සුදු වස්ත්‍රයට සම්බන්ධ බව අපට පෙනී යනවා. රයිට් මේ ආඥාව අපි දකිනවා පරදාන සේවය නොකරන්නේ කෙසේද කියලා පෙන්වන අතර බැටළු පැටවානන්ගේ නිර්මල මනමාලියව සූදානම් වන ආකාරය ගැන අපිට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ ඒ සඳහා සුද්ධ වස්ත්‍රය ඊටමත් වැදගත් දෙයක්. ඉතින් අපි පසුගිය සතියේ අපි දැක්කා මේ විශේෂිත නීතිය සඳහන් වෙනවා ස්ථාන දෙකක් තුල. විශේෂයෙන්ම 7 වෙනි ආඥාව ඒ තමයි නික්මයාම 20 වෙනි පරිච්ඡේදයේ සහ 14 වෙනි පදයේ සහ ද්විතීය 18 වෙනි පරිච්ඡේදයේ තුල. අත වශයෙන්ම මේ ආඥාව නිශ්චිත ආඥාව අපි දැක්කා නිරාවරණය කරනවා අනාචාරයේ යෙදෙන්නේ නැතුව ජීවත් වීම ගැන. ඉතින් පසුගිය සතියේ මේ නීති නිශ්චිත නීති අපි අධ්‍යයනය කළා. ඉතින් අපි බැලුවා පසුගිය කාලය තුල ඒ පාඩම තුල මේ නීතිය කොපමණ දුරට බලපානවද. අපි දැක්ක අනියම් විවාහයේ තහනම්, විවාහයේ පාරිශුද්ධ භාවය, ඒ වගේම විවාහය පාරිශුද්ධ භාවයෙන් රැකෙන හැටි, එලෙසම ලිංගික අපරාධ වැළැක්වීම පිළිබඳ 3 වෙනි නිශ්චිත නීතිය අපි හැදෑරුවා. 4 වෙනුව ඊර්ෂ්‍යාව පිළිබඳ නීතිය අපි හැදෑරුවා. මේක පොඩ්ඩක් ඔබට මතක් කරගන්නයි මම කිව්වේ. මං හිතනවා ඔබට මේ හැමදේම මතක ඇති කියලා. ඒ වගේම දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ අපගේ පාරිශුද්ධ භාවය පිළිබඳ මේ දැනුම අප සතුව තබා ගැනීමයි. තවද දෙවියන් වහන්සේ විවාහය තුල මෙම පාරිශුද්ධ භාවය හා ඇදහිල්ල ඇති කිරීමට උන්වහන්සේ නිරන්තරයෙන් අදහස් කරන බව අපි දැක්කා. ඒ විතරක් නෙමේ මේ පවුල තුල අපගේ සමාජයේ මේ පවුල ඊටාම වැදගත්. ජාතිය ගොඩනගන්න, සමාජය ගොඩනගන්න මේක ඍජුවම බලපානවා. ඉතින් අපි මතක තියාගමු අපේ විවාහයේදී අපේ ජාතික ශක්තියේ ප්‍රතිඵලයට අපි කෙලින්ම සම්බන්ධ වෙනවා අපේ විවාහය. සුද්ධ රාජ්‍යයක් ලෙස අපි දෙවියන් වහන්සේගේ පූජකයෝ ලෙස. ඉතින් ඔබ ඊටා විශේෂයි. ඔබේ විවාහය ඊටා විශේෂයි. මේ හේතුව නිසා ඔබේ පවුල දෙවියන් වහන්සේ උදිරියේ ඊටාම අනර්ගයි. ඉතින් අපි දකිනවා දෙවියන් වහන්සේගේ විවාහක යුවල ආධ්‍යාත්මිකව යහ ශරීර පැවැත්මක් කියන මේ දෙකෙහිම සංසුද්ධතාවය දෙවියන් වහන්සේ අගය කළා. ඉතින් ඒක නිසා අපිට දකිනවා නිශ්චිත නීතිය හරහා අපි මේවා දැක්කා. එමෙන්න නිර්මල සම්බන්ධතාවයේ අන්‍යෝන්‍ය විශ්වාසය මේවා දෙවියන් වහන්සේ අපේක්ෂා කළා. ඊර්ෂ්‍යා නීතිය තුල අපි දැක්ක දුර්වලකම හා සීමාව පිළිබඳ දෙවියන් වහන්සේගේ තිබෙන සාධාරණ දැක්ම. එබැවින් මේ නීතිය විවාහය තුල අන්‍යෝන්‍ය විශ්වාසය හා විනිවිද භාවය විනාශ කරන සැකය අපි දකිනවා නැති කරනවා. ඒ වගේම කිසිදු සාක්ෂියක් නොමැති විට පවා දෙවියන් වහන්සේ පාපය හෙළි කළ හැකි ආකාරය අපි දැක්කා. උන්වහන්සේට නිසකව මේ පිළිබඳ විනිශ්චය ලබා දීමට හැකියාව තිබෙනවා. ඒ ගැන සහතිකයක් තිබෙනවා. තවද අපි තවදුරටත් එකිනෙකා සැක නොකළ යුතුයි. මොකද අපි අපේ දෙවියන් වහන්සේ අපට ඉන්නවා. ඉතින් එතුමා ප්‍රශ්නේ අහනවා. බිරිඳගේ නිර්මලත්වය ගැන සැකය සිටින සැමියාගේ සිත සනසන්න පවා උන්වහන්සේ දන්නවා. ඒ වගේම ඔහුට දේවල්
ඉවත් කිරීමට හැකියාව තිබෙනවා දෙවියන් වහන්සේ. එම නිසා සියල්ලට වඩා මේ ආඥාව අපට අනාචාරයේ නොයෙදෙන ලෙස උගන්වන අතර අපගේ සැබෑ ස්වාමි පුරුෂයා අපගේ නිර්මාතෘ හැර අන් කිසිවෙකු නොවන බවද අපිට උගන්වනවා. එබැවින් මේ ආඥාව සැබවින්ම අපගේ පියාණන්ගේ ප්‍රේමය සහ උන්වහන්සේගේ සැලකිල්ල උන්වහන්සේගේ නිර්මල මනමාලිය ලෙස අපිට දක්වන ප්‍රතිචාරය ගැන මෙතනින් පෙන්වා දෙනවා. එසේනම් අපේ සැබෑ ස්වාමි පුරුෂයා වූ දැහැමි දෙවියන් වහන්සේගේ ඇසින් කිසිවෙකුට ගැලවෙන්න නොහැකි බව අපි සාකච්ඡා කළා. ඉතින් අපි ඊළඟ පාඩමට ගියොත් දෙවියන් වහන්සේ කාමමිච්ඡාචාරය සමග දැඩි ලෙස කටයුතු කළේ ඇයි? මක්නිසාද මෙය ඊටාම වැදගත් වෙනවා උන්වහන්සේගේ වාසස්ථානයට. මන්ද උන්වහන්සේට අවශ්‍යයි අපගේ ශුද්ධකම උන්වහන්සේගේ පැමිණීම සඳහා සූදානම් කිරීමට. හොඳයි අපි එහෙනම් පස්වෙනි නීතියේ දැඩි ලෙස ගණිකාවන් ගැන තහනම දකිට ලැබෙනවා. දෙවියන් වහන්සේ ඊශ්‍රායලයේ ස්ත්‍රීන් හා පුරුෂයන් සඳහා ගණිකා වෘත්තිය දැඩි ලෙස තහනම් කරනු ලැබුවා. මේට අපි දකිනවා මේක දෙවියන් වහන්සේ පවසන්නේ තෝරගත් සෙනග තුල පවා මේ දේ සිද්ධ වෙන බවයි. මේට හේතුව තමයි ඊශ්‍රායලයේ වටා තිබුණා වූ අනිකුත් ජාතීන් ආගම් ඔවුන් මෙම පිරිමි සහ ගෑනු ගණිකාවන් සහ ලිංගික චාරිත්‍ර භාවිතා කළ අතර ඔවුන් තම දෙවිවරු හමුවීමට අවශ්‍ය බව ඒ තුලින් ප්‍රකාශ කරනු ලැබුවා. මෙවැනි ගණිකා වෘත්තිය හඳුන්වනු ලැබුවේ මා දේව මාලිගාවන් තුල වූ ගණිකා වෘත්තිය ලෙස. දැන් අපි දකිනවා යුදා සෙනග පවා ඔවුන්ගේ විනෝදයේ සඳහා මේ වගේ ස්ථාන ඔවුන් භාවිතා කරනු ලැබුවා. ඉතින් ඔබට පේනවා ඔවුන් දැනටමත් ඔවුන්ගේ වටපිටාවේ සිදුවෙමින් පවතින දේවලට අනුවර්තනය වෙමින් සිටින බව. ඒ වගේම මේක ජාතික දෙයක් වුණා. අපි අද දකිනවා අපේ පරිසරයත් මේ වගේමයි. අපටද මෙවැනිම ලෞකික බලපෑම් වලට යටත් වෙලා අපේ ඇදහිල්ලේ ජීවිතය ඉදිරියට ගෙන යන්නට සිද්ධ වෙලා තිබෙනවා. දෙක රාජාවලි 23 වෙනි පරිච්ඡේදයේ 7 වන පදයේ අපට පවසන්නේ ස්වාමීන් වහන්සේගේ ගෘහයේ සිටි පිරිමි ගණිකාවන්ගේ නිවෙස් අපි දකිනවා ඔවුන් විසින් කඩා බිඳ දැමුවා කියලා ප්‍රවෘත්තියක්. ඉතින් අපි දකිනවා මේ ස්ත්‍රී රූප වන්දනාවේ ආශ්‍රමය ඒ ස්තුනා තුල තිබුණා. මේ ක්‍රියාව අපි දකිනවා ඉතාම ප්‍රචලිත දෙයක්. රෙහබෝවන් රජු විශේෂයෙන්ම සොලොමන්ගේ පුත්‍රයා අපි දකින එක රාජාවලියේ 14 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ ඒ වගේම අබියා සහ ආසා යටතේ කාලේ පවා දෙක රාජා පළමු රාජාවලියේ 15 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ right 22 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි පදයේ දැන් මේ පද බලනකොට ඔබට දකින්න පුළුවනි ඇත්තෙන්ම විශේෂයෙන්ම මේ දේ ඊශ්‍රායල් තුල තිබිලා තියෙනවා. විශේෂයෙන්ම හොෂියාගේ කාලයේ ඔහුගේ ප්‍රතිසංස්කරණය තුලින් අපි දකිනවා යම් ප්‍රගමනයක් ගත්තා. නමුත් පසු අපි දකිනවා අනාගත රතු හොෂියා මේ ගැන කතා කරනවා. ඔහු ප්‍රකාශ කරන්නේ ඇත්තෙන්ම අනාචාරයේ යෙදී සිටි මිනිසුන්ට චෝදනාවක් කරනු ලබනවා දෙවියන් වහන්සේගේ දරුණු විනිශ්චයක් එන බව. ඉතින් හොෂියා 11 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා 4 වෙනි පරිච්ඡේදයේ 11 සිට මේ සියලු දේ ගැන. ඉතින් මේක අදටත් පවතින භයානක දෙයක්. ඉතින් අපිට පෙනෙනවා ඉතිහාසගතව පිරිමි සහ ගෑනු මේ ගණිකා වෘත්තිය හා සම්බන්ධ වෙලා තිබෙනවා. මේක කායික පිරිමි ගැහැණු ගණිකා වෘත්තිය විතරක් නෙවෙයි අද කායිකව වගේම ආධ්‍යාත්මිකව බලපාන සංසිද්ධියක්. මේ తত্ত্বය සමාජයේ මූලික ගොඩනැගිලි ඒකකය වන දෙවියන් වහන්සේගේ රාජ්‍ය වන පවුලෙහි ලිංගික සදාචාරයට යටපත් කර ඇති සංසිද්ධියක්. මේ දෙවියන් වහන්සේගේ මාලිගාව දූෂණය කර ඇති ආකාරයේ ඉතිහාසයේ අපට පෙන්눔 කරනවා. ඔව් අහිංසක මිනිසුන්ගේ ඇදහිල්ල සොලෝලා තිබෙනවා මේ පාපය. අත වශයෙන්ම මේ අතීතයේදී විශාල අනතුරු ඇඟවීම් වූ අතර අද සභාව තුලද එය විතර අනතුරු ඇඟවීමක් ලෙස තිබෙනවා. අපි දකිනවා දේවගැතිවරුන් විශේෂයෙන්ම අපේ ඇදහිල්ලේ මවාපානවා. අත වශයෙන්ම පිරිසුදු මනසක් දුරාචාරය තර්ක මේවා ගැන අපි කතා කරනවා. නමුත් ඇත්තෙන්ම මේක භයානක දෙයක් තිබෙනවා. ඇත්තෙන්ම මේ ආචාර්ය ආබ්‍රහම් පාක්ගේ 7 වෙනි පොත තුල මේ ගැන වඩා සටහන් වෙනවා. මෙය අපි දකිනවා එලිදරව් පොත එහෙනම් වර්තමානයේ දක්වා දිව යන ආකාරය. එලිදරව් 2 වෙනි පරිච්ඡේදයේ 22 23 බලව ඈ යහනකට හෙලිමි. ඈ සමග කාමමිච්ඡාචාරය කරන්නෝ ඇගේ ක්‍රියා ගැන පශ්චාත්තාප නොවෙන්නම් ඔවුන්ද මහත් පීඩාවකට හෙළෙමි. ඇගේ දරුවන්ද
වසංගතයෙන් නසන්නේ. මා වනාහි අදහස්ද හෘදයන්ද විමසන තැනැත්තා බව සියලු සභාවෝ දැනගන්නව. මම නුඹලා එක එක්කෙනාට නුඹලාගේ ක්‍රියාවේ හැටියට දෙන්නෙමි. ඉතින් අපිට මේක අර ඊර්ෂ්‍යාව පිළිබඳ නීතියෙහි ප්‍රතිඵලයක් ලෙසද පෙන්නලා දෙනවා. හොඳයි අපි ඊළඟට තවත් නීතියකට යනවා. ඒ තමයි දෙවියන් වහන්සේ නියම කළ ඇඳුමේ කොන් හතරෙහි යම්කිසි රටාවක් ගැන. අපි ඒ ආඥාව දෙසට යොමු වෙන්නට යනවා. ඇතම එය පවා දෙවියන් වහන්සේ තැබුවේ අපගේ ශුද්ධකම ඒ වගේම අපව හික්මවීමේ මාධ්‍යයක් හැටියටයි දෙවියන් වහන්සේ ඒ දේ තැබුවේ. ඇතම ඇඳුමේ කොන් හතරේ කසල් කියලා අපි කියනවා එල්ලීමට දෙවියන් වහන්සේගේ ආඥාවක් තිබුණා. මෙය ඊටමත් වැදගත් කාරණාවක් වෙනවා කාමමිච්ඡාචාරය නොකරන්න යන හත්වන ආඥාවේ හා සම්බන්ධ වෙනවා මේ. ඒ කොහොමද නම් අපි අඳින පළඳින දේ හැඩය සහ අනෙකුත් වස්ත්‍රවලට පවා දෙවියන් වහන්සේ පැහැදිලි උපදේශයක් දෙනු ලැබුවා මේ දෙවියන් වහන්සේගේ ජනතාව සම්බන්ධ. මන්ද ඔහුගේ අභිෂේකල ජනතාව ඇඳිය යුතු ක්‍රමයක් ගැනද දෙවියන් වහන්සේ කියනවා. ඉතින් අපට මෙතනදී කැප වූ මිනිසුන් ගැන කියනකොට දෙවියන් වහන්සේගේ නිර්මල මනමාලිව අපට දීපත් වෙනවා. එබැවින් විශේෂයෙන්ම මේ ආඥාව නිවසේ අඳින ඇඳුම් වලට වඩා නිවසෙන් පිටතිත යන ඇඳුම් හා සම්බන්ධ වුණා. ඉතින් මේක පිටතින් අඳින දෙයක් ගැන. එබැවින් අරමුණුනේ අප පෙනෙන ආකාරයට පමණක් නොවේ, බාහිර පෙනුම සඳහා පමණක් නොවේ. ඇත්තෙම ඒ ඇඳුම පූජනීය අනන්‍යතාවය සහ ඔහුගේ දිව්‍යමය මෙහෙවර පිළිබඳ යූසුම ජනතාවට මතක් කරවන්නක් වුණා. ඔවුන් කොතැන සිටියත් ඔවුන්ගේ සලුව පැලඳ සිටින සෑම විටම අපි එකිනෙකාගේ සලුව දෙස බලන හැම අවස්ථාවකම ඇත්තෙන්ම ඒකෙන් පෙනෙනවා මෙහෙවර කුමක්ද කියනවා. ඉතින් ඒක නිසා මම අඳින හැම විටම මගේ ඇඳුම සහ මම කවුද යන මාගේ මෙහෙවර කුමක්ද යන දේ මට මතක් කරලා දෙනවා. ඒ වගේම අද අපි එක්කෙනා දිහා බලනකොට මතක් වෙන්නේ අපි කවුද කියලා. එබැවින් මේක ඊටාම ඇඳුමක්ව තිබුණා එදා. ඉතින් ආචාර්ය ආබ්‍රහම් පාගේ 7 වෙනි පොතේ මේ පිළිබඳ විශාල විස්තරයක් ඇතිලි කිරීමක් කරලා තිබෙනවා. මම විශ්වාස කරනවා ඔබ මේ රූපතරහන දැකලා ඇති. රයිට්? ඇත්තෙම මේකට කියන්නේ අපේ සාමාන්‍ය ලෝගුව වගේ සිම්ලයක් වගේ කියලා කියනවා. මේක තමයි සාමාන්‍ය සලුව. ඉතින් මේ හතරස් හැඩයකින් ඒක හරියටම බෙල්ලේ වටා රවුමක් හැටියට තිබෙනවා. නමුත් මෙය අද යාඥා සලුවක් හැටියට භාවිත කරනවා. නමුත් මේ සැබවින්ම පැලඳ සිටියේ මේ වගේ දෙයක්. ඒක ඇත්තෙම හතරස් හැඩයකට අනුව තමයි වියනු ලැබෙන්නේ. ඒක එක මැහුමකින් තමයි එක කෑල්ලකින් තමයි සකස් කරන්නේ. ඒ වගේම නිශ්චිත නීතිය හරහා දෙවියන් වහන්සේ තම සෙනගට ද්‍රව්‍ය දෙකක් පාවිච්චි කරලා ඇඳුම් මහන්න උපයි කියලා තහනම් කළා. ඉතින් ඔබට ලොම් සහ ලිනන් එකට එකතු කරන්න බෑ. ඒ කියන්නේ ලෙවි 19 සහ ද්විතීය කතාවේ 22 සඳහන් වෙනවා. ද්විතීය කතාවේ 22 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ පවතන්නේ ඔබ ලොම් සහ ලිනන් ප්‍රති මිශ්‍රණයක් පැලඳ නොගත යුතුය. මේක හැදුවේ මොකක් භාවිත කර ලොම් ඇත්තෙම සිල්ක් යනු ලොම් වල කොටසක්. නමුත් ඇත්තෙම දිවා භාගයේදී ඒක සලුවක්, රාත්‍රී භාගයේදී ඒක බ්ලැන්කට් එකක් හැටියට ක්‍රියා කරනු ලැබෙනවා. ඉතින් මේක හරි හතර රෙදි කෑල්ලකින් හදපු එකක්. ඒක එය ලොම් වලින් හදපු නිසා රාත්‍රියේ බ්ලැන්කට් වල පාවිච්චි කළා. ප්‍රායෝගිකව ඒක දවස් 7ෙම 24 පැයෙම ඔවුන් ඇත්තයි කියන එක දාගන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි අපිට දකින්න ලැබෙන්නේ මේ ඇඳුම්. දෙවියන් වහන්සේ උන්ට අඳින්න කියා දුන් වස්ත්‍රාර්ය ඇඳුමක් ලෙස දේවල් රැගෙන යාම සඳහා ඒ වගේම ඔතා ගන්නට මේ දේ භාවිත කරනවා. මේ ඇඳුම. නමුත් අපිට දකින්න ලැබෙනවා ඇත්තෙන්ම මේක ඉතාමත් වැදගත් ආඥාවක් තිබෙනවා. මන්ද දෙවියන් වහන්සේ විශේෂයෙන්ම මේ ඇඳුමේ අපි දකිනවා දාවල ගැන කියනවා. ද්විතීය කතාවේ 22 11 වෙනි 12 වෙනි පදේ නුඹේ පොරවනේ සලුවේ සතර කොනේ දාවලු සාදා ගනි. දැන් මේක හීබ්‍රු භාෂාවේ මේ දාවලු කියන එකට ගඩියල් කියලා තමයි කියලා කියන්නේ.
ඒකේ අර්ථය තමයි අඹරන ලද, කරකවන ලද අර්ථය. ඒ කියන්නේ කරකවන ලද, අඹරන ලද නුහුල් වලින් ඒක සාදා ගන්න කියලා දෙවියන් වහන්සේ කිව්වා. ඒ වගේම ගණන් කතාවේ 15 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදයේ පෙන්නනවා ඉස්රායෙල් පුත්‍රයන් කතා කරමින් ඔහුගේ පරම්පරාවලදී තමුන්ගේ වාටිවල දාවලු ආදාගෙන එක වාටියේ දාවත් වෙන පාටිය අල්ලන්න යට ඔබට දකින්න ලැබෙනවා මේ නියෝගය පරම්පරා නියෝගයක් ඒක දෙවුවන් අදට පවත්වන අද වෙනවා. කරුණා කරලා මේ වර්ණය ගැන මතක තියාගන්න. දැන් මෙතන අපි දැක්ක පළවෙනියේ දාවල කියන එකට යොදලා තිබුණු හීබ්‍රු වචනේ නෙමෙයි මේ ස්ථානයේ යොදලා තියෙන්නේ. මෙතන යොදලා තිබෙන්නේ සිටිසි කියනා වූ වචනේ. මේකේ අදහස තමයි ඇත්තෙම මල් හැඩති ආකාරයට ඒ දාවලෙහි ගැටි හදාගන්න. මල් හැඩති ආකාරය. දැන් ඇත්ත වශයෙන් මේකේ අර්ථය තමයි ඒ සලුවේ කෙරවන මල් හැඩති ආකාරයේ දාවල සකස් කරන්න කිව්වේ එය නීතිය ජීවිතයේ මල් බව සංකේතවත්. ඒක තමයි නීතිය යනු ජීවිතයේ මල්. මක්නිසාද අපේ පියාණන් වන දෙවියන් වහන්සේ අපව මනමාලිය ලෙස සූදානම් කරනවා මෙන්න මේ සලුව පළඳවලා ඊටමත් අලංකාරව. ඒක කොච්චරනම් උන්වහන්සේ ආස කරනවද? අපිට දකිනවා මේ නීතිය එහෙනම් ජීවන මල් පැලඳ සිටින බව අපි නිතරම අපට මතක් කර ගන්න ඕන. ඒ ටැසල් එහෙම නැත්නම් ඒ මල් දැක්කම ඒකයි වෙන්නේ. ඇත්තෙම මේක ටිකක් සමීපව බලන්න මේ වචනය හීබ්‍රු වචනය හීබ්‍රු හෝඩියේ තිබෙන වචනයක්. අපි දකිනවා සයිටෙන් යන මේ හීබ්‍රු වචනේ සංඛ්‍යාත්මක අගය 600ක් වෙනවා. ඉතින් හීබ්‍රු සෑම අක්ෂරයකටම සංඛ්‍යාත්මක අගයක් තියෙනවා. ඒ අනුව තමයි මේ එකතු වෙලා 600 හැදෙන්නේ. එතකොට සඩේ කියන යනු මේකට සංඛ්‍යාත්මක අගය 90ක් බවට පෙන්නනවා. ඉතින් මෙන්න මේ ආකාරයේ ගණනය කරලා බලනකොට අපිට දකින්න පුළුවනි 10 490 ඒ වගේම 10 90 10 මේක අනුව 600 කියන එක සැදෙනවා. එපමණක් විතරක් නෙමේ අපි දකිනවා මේ වෙලුමේ නූල් 8ක් තිබුණා. ඉතින් ඔබට පේනවා ඒ නූල් 8 ගොතන ආකාරය අනුව ස්ථාන 5කින් ඒ නූල් 8 එළියට එනවා හරියට පොහොට්ටුවක් වගේ. ඉතින් මෙන්න මේ 8 එකතු වෙලා මේ ගැටත් එක්ක නූල් 8 සහ ගැට 5 එකතු වෙලා අපි දකිනවා 13 නිර්මාණය වෙනවා. මේකෙන් අදහස් කරන්නේ සම්පූර්ණ දාවල 613කින් සංඛ්‍යාත්මක අගයක් වෙන්මුණු කරනවා. ඉතින් ඇත්තෙන්ම සිටෙත් යන වචනේහි සංඛ්‍යාත්මක අගය 600 වෙන අතර නූල් 8 සහ අර ගැට 5ත් එකතු වුනහම 613ක් සකස් වෙනවා. ඇත්තෙන්ම මේක ඊටාම වැදගත් දෙයක්. මේකෙන් පෙන්눔 කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය අපට මතක් කර දෙනු ලබනවා. right? ඒ වගේම දෙවියන් වහන්සේගේ නීති වගන්ති 613ට මේ දේ අනුරූපණය වනු ලබනවා. දෙවියන් වහන්සේ සියලුම නීති වලට කීකරු වෙන්න අපිව පොළඹවන ක්‍රමය මේකයි. ද්විතීය කතාවේ 22 12 වෙනි පදේ ඔබට මතකද දෙවියන් වහන්සේ මේ සලුව ඔබව වසා ගන්න ඔබව වසා ගන්නට ආවරණය කරන්න තමයි අනකලේ සෑදුවේ. මේක කොතරම් අපූර්ව දෙයක්ද බලන්න. අපි දුර්වල මිනිස්සු අපිට සමාව දෙන්න බැරි ජීවීන් හැටියට සිටිනවා. දෙවියන් වහන්සේ අපේ සියලු අඩුපාඩු සහ අපේ සියලුම පාපය ආවරණය කරන පිණිස දෙවියන් වහන්සේ මේක සූදානම් කරනවා. ඔහු කුමකින්ද අපව ආවරණය කරන්නේ? උන්වහන්සේගේ ආඥා වලින් සහ උන්වහන්සේගේ වචනය තුලින්. මේක ඉතාමත් වැදගත් දෙයක්. දෙවියන් වහන්සේගේ චේතනාව හඳුනා ගන්න අපව කැඳවා ඇති ඒ යහපත් අරමුණ අපි තේරුම් ගත යුතුව තියෙනවා. right? අපේ කැඳවීම අපේ අභිප්‍රාය උන්වහන්සේ අපේ කැඳවීම තුල උන්වහන්සේගේ අභිප්‍රාය සම්පූර්ණ කරන තුරු උන්වහන්සේ නවතින්නේ නැහැ. ආමේන්. ඉතින් තවත් ඉතාමත් පුදුම සහගත දෙයක් තියෙනවා. මේ සලුව ඒපොත් පූජක ඇඳුමට සමානයි.
ඔබ දකිනවා ඒ පොත් ඇඳුම, ඒ පොත් සැට්ටය සාමාන්‍යයෙන් අපි දකිනවා ඒ අන්තේ උත්තම පූජකයා පමණයි. ඒක ඉතාමත් වැදගත්ව තිබුණා වූ දෙයක්. ඉතින් ඔබට පේනවා ඒ පොත් සැට්ටේ සහ මේ සලුවේ වනාහි එක හා සමානව තිබුණා. ඇත්තෙන්ම ඒක ලොම් වලින්ද කරපු වැඩක්. ඒ වගේම මේවැනි මල් පොහොට්ටු තිබුණා. ඉතින් මතක තබා ගන්න ඒක ඉතාමත් ශක්තිමත්ව තිබුණා. ඉතින් මේ ඒ අතර දෙලුම් සහ ඒ වගේම රන් සීනු එල්ලලා තිබුණා. මෙය ඉතාමත් වැදගත් වෙන්නේ මෙම අපි ඉගෙනගත්ත සයිටිස් කියන ඒ මල් ඇත්තෙන්ම මේ උත්තම පූජකයාගේ ඒ පොත්වලද මේක අඩංගු වුණා. එයින් පෙන්눔 කරනවා ඊශ්‍රායල් මේ මල් පොහොට්ටු උසාවියේ ඊශ්‍රායල් වරුන්ට උන්ගේ අනන්‍යතාවය පූජක රාජ්‍යයන් ලෙස අපගේ අනන්‍යතාවය මතක් කර දෙන්න තමයි මේ දේ සකස් කරනු ලැබුවේ. ඇත්තෙන්ම අපි කරන දේ, අපි දකින දේ, මේ දේවල් තාම වැදගත් වෙනවා නේද? අපි උදාහරණයකට අපි ස්විමින් කිට් එකක් ඇඳොත් අපි නාන්න සූදානම් බව තමයි එයින් ප්‍රකාශ වෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තෙන්ම අපි ටී-ෂර්ට් එකක් අපි වෙනත් ඇඳුමක් අදිනවා නම් ඒක තුලින් ඒ හැසිරීම් රටාව නිරූපණය කරනු ලබනවා. ඉතින් දෙවියන් වහන්සේ මේ දේ තැබීමේ උන්වහන්සේට අවශ්‍ය වුණේ අපේ හැසිරීම් රටාවෙහි වෙනස් වීමක් පෙන්눔 කිරීම තමයි උන්වහන්සේට අවශ්‍ය වුණේ. ගණන් කතාව 15 වෙනි පරිච්ඡේදයේ 39:40 නුඹලා දාවල බලා ස්වාමින් වහන්සේගේ සියලු ආඥා සීකොට ඒවා කරන පිණිස නුඹලා පුරුදු ලෙස අනාචාරකම් කරමින් නුඹලාගේ සිත් ඇස් දානුව නොයන පිණිසත් නුඹලා මාගේ සියලු ආඥා සීකොට ඒවා පවත්වමින් නුඹලාගේ දෙවියන් වහන්සේට සුද්ධව සිටින පිණිසත් ඒ බඳු දාවලක් නුඹලාට තිබේවා. මේ ඊටාම වැදගත් දෙයක්. දෙවියන් වහන්සේ නිතර අපට පවසන්නේ අපේ හදවතට අනුව, අපේ ඇස්වලට අනුව දෙවියන් වහන්සේගේ වචනය පවත්වන්නේ. ඇත්තම මේක ඊටාමත් වැදගත් දෙයක්. මේක වෛශ්‍යාවකම් කිරීමෙන් අපව ඈතට ගෙන යනවා. මතක තවන්න බයිබලයේ වෛශ්‍යාව සඳහා වචන දෙකක් තිබෙනවා. දෙවියන් වහන්සේ ඇත්තෙන්ම මෙතන පාවිච්චි කරන්නේ සන්නා කියනා වූ වචනය. ඒ වගේම අපිට අපේ හදවත අනුගමනය කරන විට, අපේ ඇස් අනුගමනය කරන විට අපි ඒවාට විරුද්ධව අපි සිටිනවාද? එසේ නැත්නම් අපි ඒවා තුලින් වෛශ්‍යාකම් කරනවාද? දෙවියන් වහන්සේ පවසන්නේ මේ වස්ත්‍රයේ වචනේ නැති වස්ත්‍රය අවත අපට ගන්න. අපේ නිර්මාතෘ දේවගැතිතුමා මට මතකයි වචනය නිතර එකම වචනය කියන අවස්ථා. සමහරලාට ඔහු 100 වතාවක් ඒ දේම කියනවා. සමහර වෙලාවට අපි අනේ ඇයි එයා මේ එකම දේ නැවත කියන්නේ කියලා අපි ඒ දවස්වල කිව්වා. ඇත්තෙන්ම මේක මං අහලා තියෙනවානේ කියලා අපි හිතුවා. සමහරලාට අපිට එයාගේ දේ අහගෙන ඉන්නත් බැහැ. මොකද ඒක ගොඩාක් කියලා තියෙන නිසා. මේ දේ දැක්කම මට මතක් වුණා අපි කොච්චර දුර්වලද වචනය මතක තබා ගන්න කියන එක. අපිට ඉතින් සෑම දෙයක්ම අමතක වෙනවා. මොකද අපි සතියක් ගමන් කරන නිසා වචනය අපට අමතක වෙනවා. ඇත්තෙන්ම අපි වචනය දන්නවා. නමුත් ඒක නිවැරදිව පවත්වන්න අපට ශක්තියක් අප තුල නැහැ. ඉතින් අපේ පියාණන් වන දෙවියන් වහන්සේ දන්නවා අපි දුර්වලයි. උන්වහන්සේගේ වචනය දී කැඳවීමට උන්වහන්සේ මේ ආකාරයෙන් උන්වහන්සේ දාවලක් සතු තනන් වහන්සේට අපි ඇත්තෙන්ම අපි යාඥා කරලා අපේ දුර්වලකම ගැන කියන්න අවශ්‍යයි අපෝචා. එවිට උන්වහන්සේ කියන්නේ මම ඔබ සත්‍යයටලා ශක්තිය දෙන්නම්. ඉතින් ඒක නිසා අපිට උන්වහන්සේගේ උපකාරයේ ඉඳලා අපේ ආත්මික වෛශ්‍යාකම නවත්තලා අපට අපේ පවිත්‍ර පවුල දේව රාජ්‍ය සඳහා දියුණු කරන්න අපට හැකියාව ලැබෙනවා. යේසුස් වහන්සේගේ කාලේ ආගමික නායකයන් මේ දාවල ප්‍රදර්ශනය කරන්න ඒක විශාල ලෙස එයාලා හැදුවා. ඉතින් ඒකේ දාවලේ සැබෑ ආත්මික අරමුණ විකෘති කළා. ඉතින් යේසුස් වහන්සේ මේ தત્ත්වය දැකලා උන්ට තරවටු කරනවා. අපි දකිනවා මතේ 23 වෙනි පරිච්ඡේදය. ඒක ඇත්ත වශයෙන්ම ඉතාම වැදගත් පරිච්ඡේදයක්. අපිට පෙනෙනවා එතන දෙවියන් වහන්සේ පැහැදිලි ලෙස පරිසවරු ලියන්නන්ට මේ පූජකවුන්ට කියලා තමයි මේක යේසුස් වහන්සේ ඔවුන්ට පවසන්නේ. ඉතින් මතක තියාගන්න මේ කතා කරන්නේ ආගමික නායකයන් ගැන විතරක් නෙමෙයි.
අපිවත්වද ඒ හඳුන්වන්නවා අපිද ඒකට අයිති වෙනවා. මේ ආකල්පෙට අපිද අයිති වෙනවා. මොනවාද එතන සටහන් වෙන්නේ අපි බැලුවොත් මතෙව් 23 5 6 7 ඔවුන් කරන සියල්ලම කරන්නේ මිනිසයන්ට පෙනෙන පිණිස ඔවුන් තමුන්ගේ පිලාක්තරිය පළල් කර දාවලුත් මහත් කරති. මංගල්‍ය වලදී ප්‍රධාන ස්ථානයට සීනගෝගවලදී ප්‍රධාන ආසනවලටද වෙළඳාම් පොළවලදී ආචාර ලැබීමටද මිනිසයන් විසින් රබ්බීයි කියනු ලැබීමටද කැමති වෙති. ඔබට දකින්න පුළුවනිද? ඔව් මොනවාද කළේ අර දාවල ඒ මල් පොට්ටු දාල ලෙස ඔවුන් හදාගත්තා. ලියන්නේ පරිසවර වංචාකාර වලට බලා මනුෂ්‍යයන්ට එන්නේ ස්වර්ගය රාජ්‍ය වසන් බලාම මේවත් සිටින්නට ඇතුවෙන්ට දෙන්නේවත් ඇත්තම අපිට පෙනෙනවා නීතිය අපිට දතේ දෙන්න මුත්‍ය දයාව හරි විශ්වාසයේ දැනීම අයාමිත දෙයක් අපිට ඇහිලි කරනවා. එලෙසම අපිට පෙනෙනවා 25 වෙනි පදයේ කියන්නේ පරිසරණ වංචාකාරු උඹලාට තුත්තේ මංගල කලාන ඇටිට දෙකින් පවිත්‍ර කරන්න ඔය මොත් ඇත්තට ඒවා කොල්ල කෑ කෘෂ්ණාදිකමදී වෙන්නේ බලන්න අපි යානට වහන්සේට යාඥා කරන්න අවශ්‍ය අපේ කුසලාන අපිට එවිට උන්වහන්සේ මැදිහේ දකින්නට ලැබෙන්නේ ලියන්නේ පරිචය වංචාකාරු මිනි ඇටවලින් එසේම නුඹලා පිටති මනුෂ්‍යයන්ට ධර්මීශෝපේ පිය මුත්තේ පච්චාවෙද්ද අපිට පේනවාද ඒ වාක්‍යය අපේ හදවත ලෙස බලලයි. අද බයිබල් අධ්‍යයනයේ පස්සේ අපේ දුර්වලකම් ගැන අපගේ ස්වාමීන් වහන්සේට සැපවීම පසුතැවිලි වෙලා පාපෝච්චාරණය කරන්නට ඔබ සුළු මොහොතක් ගන්න. ඒක ඊටා වැදගත්. යේසුස් වහන්සේගේ කාලේ මේ පරිසවරු සහ ලියන්නෝ අපි දකිනවා එකම අවස්ථාවේ නීතිය උල්ලංඝනය කරමින් ජීවත්. right? ඉතින් ඒ නිසා අදටත් අපිට පිටතින් අඳින පළදින දේවල් තාම වැදගත්කම තාම පැහැදිලිව පෙනෙනවා. ඉතින් ඊශ්‍රායල් වරුන්ට දේව වචනය නැමැති ඒ වස්ත්‍රය දුන්නා පැලඳ ගන්න. ඒක උන්ගේ අනන්‍යතාවය විතරක් නෙමේ මනමාලිය නිසයි දුන්න. එලෙසම අද අපේ පිටත ඇඳුම අපගේ පිටත ඇඳුමෙන් දෙවියන් වහන්සේගේ අපට දී තිබෙන ඇදහිල්ල කරුණාව උන්වහන්සේගේ මහිමේ විහිදෙන්න ඕන නේද? 2 කොරින්ති 2:15 මක්සද ගැලවෙන උන් කෙරෙහි විනාශ වන්නන් කෙරෙහිද අපි දෙවියන් වහන්සේ එක පක්ෂයකට මරණය පිණිස මරණයේ සුවඳක් අනෙක් පක්ෂයකට ජීවනයේ පිණිස ජීවනයේ සුවඳක් දෙකේ මේ දේවලට සමර්ථ. අපි දකිනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේට ප්‍රකාශ කළ සුවඳවත් භාජනයක්. එලෙස ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ සුවඳ පැතුරුවා වූ ආකාරය උදානම් විය හැකි. ඇත්තම අපි මතක තියාගන්න ඕන අපේ ඇඳුම් ගැලවුණොත් මොකද සිද්ධ වෙන්නේ? අපි මිදීම අපි අහිමි කරන් පිහිටියට ඇත්තම වැදගත් වන්නේ වචනේ නැමැති වස්ත්‍රයේ අපගේ අභ්‍යන්තරයේහි ඇඳුම ලෙසට තබා ගැනීම. නමුත් මේ සලුව ගැලවෙන විට අපගේ වචනයේ වස්ත්‍රේ නැමැති සලුව ගැලවෙනකොට අපි මූණ දෙන්නේ නිර්වතට සහ ලැජ්ජාවට. right? අපිට තේරෙනවා ආදම් එවැනි තත්වයකටපත් වුණා. ඔවුන්ට පලායන්ට සිද්ධ වුණා. ඔවුන් නිර්වතින් සිටිය අතර ඔවුන් බිඳුණු ස්වභාවයක් ඔවුන් තුල ඇති වුණා. ඔවුන් වැටුණා. ආචාර්ය ඔවුන් වහල් භාවයට ගෙන ඇති ඉනවා. වහල් කිරීම කියන්නේ විද්වත හා ආවාහන යන්නේ
ඇත්තම මේක යෙසායා 20 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සඳහන් වෙනවා. ඒ වගේම මාර්ක් 14 වෙනි පරිච්ඡේදයේ අපිට මතක යේසුස් වහන්සේව අල්ලා ගන්න වෙලාවේ එක්තරා මොලේ ඔහු පැනලා ගිය හැටි ඔහුගේ සිතුට උලින් හතරෙක් දැක්කේ. ඉතින් ඔහුව අල්ලන්නේ සතුවද අලවිලා ගලෝලා දාලා රුවති ඔහු පලා යන්න ගියා. right? ඉතින් අපිට පේනවා මේ දේවල් අපි පිටිපිට අපි සිතුවට කොයි වගේද අපි ආරම්භ. එතෙන්ම මේ தත්ත්වය අපට මතක් කරනවා අපේ කැපවීම මේක තමයි අස්වාභාවික තත්ත්වය අතිරමාන ඒක තමයි දැක්කා. ඉතින් ඔබ අධ්‍යයනය කරපු දක්වපුවා මේක සම්බන්ධ වෙනවා ඇතුම පිටේවර අයිතිකලියා හා සම්බන්ධ. ඒක දකින්නවා වෛද්‍යවරයා තමාට ආවේනික කරනවා. නේ? ඒ වගේම පොලිස් නිලධාරියා තමාට ආවේනික ඇතුම නදිනු ලබන. තොල් තහඩුව හැම විටම අතනට ආවේනික. එලෙසම දෙවියන් වහන්සේ සෙනගට තමාට ආවේනික පත්‍රය. ඒකට මතකද උදා සෑමුවෙල් උදා කාලේ ඉඳලම ඕ යම් ඇන්මා ඇන්දා. නැත්නම් ආවේනික වස්ත්‍රය. ඒ වගේම ජොනතන් දාවිද් අතර දකින්න අතරේ ප්‍රේමයේ වස්ත්‍රය. ඒ වගේම අපිට අකිනකල උත්තම පූජකයාගේ වස්ත්‍රය ආවේනිකත්වයක්. ඒ වගේම උගේ දෙහෙවර ඒ කැගෙව්. ඒ වගේම අපිට පේනවා එලියා එලිෂාට තම වස්ත්‍රය පහර දෙන ආකාරය. ඒ වගේම හෙසකියා රජුගේ කාලේ අපි දකිනවා ෂෙෆ්තාගේ ඇඳුම ජාතික වස්තුවක් හැටියට ඒක අපිට දකිනවා එලියා කිම් පැන්වතගෙන සිටි ආකාරය. ඉතින් දූත මෙහෙවර ඇති අය සෑම විටම ඇඳුම් අඳින ආකාරය අපි දැක්ක. අපගේ දිව්‍ය මෙහෙවර සංකේතවත් කරන්නේ කොහොමද? අපේ හදවත තුල ඇත්තෙන්ම මේ ඇඳුම සමග කැටයම් කරගන්නට අවශ්‍ය පද කීපයක් අපි බලන්නට ඕනේ. අපි 1 සාමුවෙල් 2 වෙනි පරිච්ඡේදයේ 18 19 කියන පද අපි කියවුවොත් එහෙත් ළමයෙක්ව සිටි සාමුවෙල් හන ඒ පොත් සැට්ටය ඇඳගෙන ස්වාමින් වහන්සේ ඉදිරියේ සේවය කළේය. තවද ඔහුගේ මෑණියෝ ඇගේ පුරුෂයා සමග අවුරුදු පූජාව පිණිස එන කල අවුරුද්දෙන් අවුරුද්ද ඔහුට කුඩා යට ඇඳුමක් සාදාගෙන ආවේය. ඉතින් අපට අලුතෙන් ඉපදෙන බොහෝ දරුවෝ සිටිනවනේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔවුන් දේව මෙහෙයට සුදුසු ආකාරයට හැඩ ගැහෙයි කියලා. 1 සාමුවෙල් 18:4 යොනතාන් තමාගේ සලුව ගලවා ඒකද කඩුවක්ද දුන්නද ඉදපටියේද ඇතුළු තමාගේ ඇඳුමද දාවිද්ට දුන්නේය. ඉතින් අපි ගොඩක් බයිබල් පද කියුවා. ඉතින් අපිට පුරුදු ඉතාමත් මේ ඇඳුම පිළිබඳ ඉතාමත් වචන කීපයක් බලන්න යනවා. යෙසායා 2:15 ඉඳලා 21 දක්වා පද. සේනාවල ස්වාමින්වහන්සේ වන ස්වාමින්වහන්සේ කියනසේ ගෘහාධිපති ෂෙක්නා නම් වූ මේ ගබඩාකාරයා ළඟට නුඹ ගොස් මෙසේ කියපන්. එනම් නුඹට මෙහි ඇතිකම මොකද? නුඹ මෙහි සොහොනක් කොටාගත්තේ මෙහි නුඹේ කවුරුන් සිටින නිසා. යන්නාසොට දරවටු කරන උස්තැනක තමාට සොහොනක් කොටාගන්නේය. පර්වතයේ තමාට වාසස්ථානයක් කපාගන්නේය. බලව මනුෂ්‍යයා ස්වාමීන් වහන්සේ නුඹ හෙලා දක්ම වැස්මකින් නුඹ වතා නුඹ අකුලා ගුලියක් කර විශාල දේශකට පන්දුවක් මෙන් තැබවින්ම නුඹ විසිකර දමනසේ එහිදී නුඹ නසින්නේය. නුඹේ ස්වාමින් වහන්සේ ස්වාමියාගේ වංශයේ ලජ්ජාවට හේතුව දැනත්තාද එහි නුඹේ තේජසේ රජුද තිබෙන්නේය. මම නුඹේ නිලයෙන් නුඹ නිරපා දමන්නේ. නුඹේ ඉදමෙන්ද නුඹ ඇද දමන්නේමි. තවද ඒ දවසේ හිල්කියාගේ පුත්රු මාගේ මෙහෙකරු එලියාකිම් අඬගස්වා නුඹේ සලුව ඔහුට අන්දවා නුඹේ පටියෙන් ඔහු සවිකොට නුඹේ ආණ්ඩුව ඔහුට අතට බාර දෙන්නෙමි. ඔහු ජෙරුසලමේ වැසියන්ට යුදා වංශයටත් දියේ වන්නේය. බලන්න දෙවියන් වහන්සේ එතන ඊට අලංකාරව පවසන්නේ. ඉතින් අපට දිව්‍ය දූතන මෙහෙවරක් තිබෙනවා. දෙවියන් වහන්සේ විශේෂ පත්‍රයකින් අපව වහන්සේ අර්ථා. ඉතින්
මම මේ ස්ථානයේ 22 වෙනි පදයේ මම හැප්පේ නැහැ. ඒ සටහන් කළා නැති වුණත් ඔබ දෙනා ඒ යසායා 22 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ කියවනේ ඒ ස්ථානයේ තිබෙන ආශිර්වාදය හැම කෙනෙකුගේම ජීවිත තුළට ගලාගෙන එන්න කියා මා ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙන්ම අපි දකිනවා අවසානයේ අපට විශේෂ ආකාරයේ ඇතු දෙවියන් වහන්සේ දාන දැනටම දෙවියන් වහන්සේ ඔබට අන්දලා ඔබ හිතන්න එපා අනේ මම නග්නව ඉන්නවනේ කියලා ඔබ කියන්න එපා. මන්ද දෙවියන් වහන්සේ ඔබට ඒ ඇඳුම අන්දවලා අවසానයි. ගලාති 3 වෙනි පරිච්ඡේදයේ 27 මක්නිසාද නුඹලාගෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළට බෞතිස්ම කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස් වහන්සේ ඇලඳ ගන්නෝ. බලන්න උන්වහන්සේ අපට ඇඳූ විශේෂ වස්ත්‍රයන් කිසිවක් නෙවෙයි. නීතියේ පරිපූර්ණ පාලකයා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේම අපට පලන. මේක ඉතාමත් අනර්ග වූ අවස්ථාවක් නේ. කුමන වරප්‍රසාදයක් අපි දකිනවා රෝම 13:11 සිට පවසනවා. තවද කාලේ දැන් එනම් දැන් නුඹලා නින්දෙන් පිපිට සිටින්ට හරි වේලාව දැන එසේ කරපල්ලා. මක්නිසාද අප අදහගත් කාලයේදී වුණාට වඩා දැන් ගැලවීම අපට ලන්ව තිබේ. රාත්‍රියේ බොහෝසේ ඉක්ුත්ව ගියේය. දවාල ළඟ ඒ බැවින් අන්ධකාරයේ ක්‍රියා අහක තමා ආලෝකයේ ආයුධ පැළඳ ගනි. පීඩා ഘോഷා සහ දීමත්කමින් හෝ සල්ලාලකම සහ අනාචාරයෙන් හෝ දබර සහ ඊර්ෂ්‍යාවෙන් හෝ නොහැසිර දවාලෙන් මෙන් ඔබින ලෙස හැසිරෙයි. right? නමුත් තෘෂ්ණා පූර්ණ කරන පිණිස මාංශයට පංගාඩමක් නොකොට ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැළඳ ගනිලා. එනිසා අපි එකිනෙකා අපි දෙස බලන විට අපි ධෛර්යවත් වෙන්න ඒ වගේම අපි එකිනෙකා තුළ වචනාත්මක ඇති වෙන ක්‍රිස්තුස් වහන්සේව පැහැදිලි කැමැත්ත නීතිය ක්‍රිස්තුස් වහන්සේ තුළ අපා ඒ වගේම අපි ඊළඟට බලන්න යනවා කාමීකාචාරී පැත්ත එවැන්ජලිස්ට් යාත්‍රිකයන් ඒ නීතිය ඇත්තම කොහොමද අපේ යන්නේ ඔබ වහන්සේ අප සමග එක් දුරට අපසිතෙන් ක්‍රියා කිරීම ගැන ඔබගේ නිර්මල මනමාලිය ලෙස අපව කැප කරගෙන වහන්සේ අපට දෙනව අනන්ත වස්ත්‍රය ගැන අපි ඔබට සිතවන්න. ස්වාමීනි අපි එකිනෙකා සමග සම්බන්ධකම් ආශිර්වාද කළා. ස්වාමීනි අපි සේවය කරන්නා වූ දේවස්ථාන වල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අවශ්‍ය කරන්නා වූ විස බලවත්. ස්වාමීනි අපි ඔබ වහන්සේ ඉදිරියේ අපි නීතිය පිළිපැදීමට ස්වාමීනි අපොහොසත් වෙන්න ලබන එවැනි අවස්ථාවක උදව් කළ මැන ස්වාමීනි ඔබ වහන්සේගේ ස්වාමීනි පූජකයෝ ලෙස එවිට අපට ඔබගේ රාජ්‍යයට නැගීමට ස්වාමීනි අද ඔබ වහන්සේ ඉදිරියට ආචාරණය ලබන අපට අමතක වී අපට ස්වාමීන් වහන්සේ මේ නීතිය ඇහැල්ලුවට රැගෙන ඒක ආරක්ෂා කිරීමට අසමත් වීම ගැන සමහර විට ස්වාමීන් වහන්සේ අප ගැන දක්වන්නා වූ ත්‍යාගල්පය ස්වාමීන් වහන්සේ වර්ධින සුළු නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඥානනීය එලෙසම ඔබ වහන්සේ අපි එකිනෙකා අපිට ඔබ කැමති ලෙස ඔබගේ වස්ත්‍රය ස්වාමීනි ඇතිරෙව මැන ප්‍රේමවන්ත ඥානන් වහන්සේ අප කුමන තනතුරක කුමන ආකාරයෙන් අපි සිටියත් ඥානනීය ඔබගේ දිව්‍යමය මෙහෙවර ඉෂ්ට කරන්නට අපි එකිනෙකාව ඔබ බල ගැන්වුව මැන. ආමේන්.